සුබ දවසක් කියලා පිළිගන්න දිසා කික් ස්ටුඩියෝ channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලන්ට ගෙනල්ලා තියෙන්නේ ලක්ෂ 1.50කට ගන්න පුළුවන් සුපිරිම බජට් PC builder RTX graphic card එකක් දාපු. එහෙනම් ඉතින් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ කරන්න share කරන්න. ඒ වගේම social media follow කරන්න. ඉතින් අද වීඩියෝ ස්පොන්සර් කරන්නේ MSK Computers කියන ආයතනය. යමු වීඩියෝ එකට. ඉතින් අපි මේ බිල්ඩ් එකට යූස් කරන ප්‍රොසෙසර් එක වෙන්නේ Intel Core i5 6th gen ප්‍රොසෙසර් එක. ඉතින් මේ ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක වෙනවා 3.20 GHz ස්පීඩ් එකක් තියෙනවා. ඉතින් මේක ප්‍රයිස් වෙන්නේ රුපියල් 10500ක් වගේ මුදල. ඉතින් මේක යූස් ප්‍රොසෙසර් එකක් කියන්න ඕනේ. ඉතින් අපි මේකට ප්‍රොසෙසර් එක යූස් පාවිච්චි කරන්නේ. ඉතින් අපි ඊළඟට මේ ප්‍රොසෙසර් එක සෙට් කරන්න යන මදර් බෝඩ් එක. ඉතින් මේ මදර් බෝඩ් එක අපි යූස් කරනවා මේකට. ඉතින් H110 මදර් බෝඩ් එකක් තමයි යූස් කරන්නේ 6th gen ප්‍රොසෙසර් එකක් වෙන නිසා මේක. ඉතින් ඒ නිසා අපි used H110 6th gen 7th gen support 2 RAM slot එකක් තියෙන. RAM slot දෙකක් තියෙන 2 RAM slot motherboard එක තමයි යූස් කරන්නේ. ඉතින් මේක රුපියල් 8500ක් වගේ මුදලක් වෙනවා. ඉතින් ඊළඟට අපි CPU cool එක විදියට යූස් කරන්නේ. ඉතින් CPU cool එක විදියට යූස් කරන්නේ Loving Cool LC T90 Black Air cool එක තමයි මේක යූස් කරන්නේ. මේ cool එක රුපියල් 5500ක් වෙනවා. ඉතින් අපි මේ පොඩක් air cool එකට switch උනේ processor එක පොඩක් heat වෙන්න බලනවා. මොකද මේක i5 6th gen processor එකක් වෙන නිසා. ඒ නිසා අපි air cool එකක් මේකට choose කරගත්තා. ඉතින් අපේ කලින් build එකේ අපි use කරගත්තේ normal stock cool එක. මේකට අපි air cool එකක් use කරගන්නවා. මොකද අපි මේක 1.50කට build එක කරන නිසා. ඉතින් ඊළඟට අපි මේකට use කරන RAM DDR4 motherboard එකක් නිසා අපි DDR4 RAM තමයි මේකට use කරන්න වෙන්නේ. DDR4 8GB desktop RAM දෙකක් අපි මේකට use කරන්නේ. ඉතින් මේකේ speed එක වඩා වෙනවා ඇති. මේ speed වලින් වඩා මේක ගන්න පුළුවන්. ඉතින් මේකේ price එක වෙන රුපියල් 4500ක් වගේ මුදල් තමයි මේ RAM දෙකේ price එක වෙන්නේ. ඉතින් අපි මේකට 16GB වෙන්න RAM දෙකක් use කරනවා. ඉතින් 16GB හොඳටම ප්‍රමාණවත් මේ PC build එකට. ඉතින් එක RAM එක තමයි අපිට මේ price එක ගන්න පුළුවන්. ඉතින් total cost එක වෙනවා රුපියල් 9000ක් වගේ වෙනවා. මේ RAM දෙකම අපිට buy කරන්න. ඊළඟට අපි මේ PC build එකට use කරන graphic card එක කියන්නේ ප්‍රධානම කොටස මිල අධිකම කොටස මේ PC build එකට use කරන. ඒක තමයි Zotac RTX 2060 8GB VRAM එකක් තියෙන සුපිරි graphic card එකක් තමයි use කරන්නේ. ඉතින් මේකෙදි මේ graphic card එකේ single fan එක fan එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ price එක වෙනවා රුපියල් 61000ක් වගේ price එකකට අපි මේ buy කරගන්න පුළුවන්. ඉතින් මේ graphic card එකේ use graphic card එක 8GB VRAM එකක් තියෙන. ඉතින් මේක RTX 2050 graphic card එකක්. ඒක නිසා සුපිරිම graphic card එකක් වඩා මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. ඊළඟට අපි power supply එක use කරන brand new power supply. මොකද මේ graphic card RTX graphic card එක නිසා අපිට brand new power supply එක use කරනවා. ඉතින් මේ power supply එක 650 watt power supply තමයි use කරන්නේ. ඉතින් Antec brand එකේ Atom G650 power supply එක use කරන 80+ certification එකක් තියෙන gold semi modular power supply එක use කරන. මේක price එක වෙන්නේ LKR 20500 තමයි price එක වෙන්නේ. ඉතින් ඊළඟට අපි මේකට storage devices වල ඉස්සලාම use කරනවා අපි OS එක run කරගන්න 128GB SSD එකක්. ඉතින් මේකේ price එක වෙන්නේ රුපියල් 5500ක් OS එක විතර run කරන්න. මොකද ඉක්මනට ඔබේ computer එක on කරගන්න boot කරගන්න ඕන නිසා සහ අපිට මේක ගොඩක් important මේ games එක play කරද්දී OS එක smoothly run කරන්න පුළුවන්. අපිට 128GB SSD එක කරාට මේක ඕනනම් 256 එකක් උනත් දාගන්න පුළුවන්. ඉතින් මම 128GB SSD එක use කරනවා. ඉතින් අපේ අනිත් files ටික store කරගන්න මම 1TB desktop hard drive එකක් use කරගන්නවා. ඉතින් මේක price එක වෙන්නේ රුපියල් 5900ක්. ඉතින් මේකෙදි පොඩි offer එකක් යනවා. මේක හරිනම් cost එක වෙන්නේ 6400ක්. ඉතින් මේගොල්ලෝ offer එකක් විදිහට ඔයාලට මේක 5900ට buy කරන්න පුළුවන්. 8% off offer එකක් තියෙනවා. ඉතින් ඊළඟට අපි මේකට use කරනවා casing එක. ඊළඟට මේ build එක use කරන casing එක වෙන්නේ Antec AX65 ARGB casing එක use කරන. ඉතින් අපි මේ casing එකත් එක්කම fans හම්බ වෙනවා. නිසා fans වල වෙන මිලන් ගන්න ඕනේ. ඉතින් මේක price එක වෙන්නේ රුපියල් 15500ක වගේ මුදල් තමයි මේකේ price එක වෙන්නේ. ඉතින් ඔය ටික තමයි අපේ PC build එකේ parts ටික. ඉතින් මේ PC build එකේ parts ඔක්කොම එකතු කරලා total cost එක වට වෙනවා 1,48,900ක් වගේ මුදලකට ඔයාලට මේ PC build එක කරන්න පුළුවන් 1.50ක ආසන්නව. ඉතින් මේ PC build එක ඔයාලට සුපිරිම offer එක මේ PC build එක කරගන්න පුළුවන් MSK Computers හරහා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම MSK Computers වලින් මේ build එක කරන්න කියලා මම ඔයාලන්ට කියනවා. එහෙනම් ඉතින් අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝ හමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝ වලට බල share කරන්න. ගැටලු තියෙනවා නම් comment section එකෙන් comment කරන්න. social media හරහා අපි follow කරන්න. එහෙනම් හම්බෙමු තවත් වීඩියෝ එකකින්.